අද මං ඔයාලත් එක්ක කතා කරන්න ලෑස්ති වෙන්නේ 2026 අවුරුද්දට බුලට් ජර්නල් එකක්. එහෙමත් නැත්නම් ඉයර් ප්ලෑනර් එකක් සූදානම් කරගන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ මං කලින් අවුරුදු වල බුලට් ජර්නල් වලට පාවිච්චි කරපු පොත් සහ මේ අවුරුද්දේ පාවිච්චි කරන්න වෙන පොත් ටික තමයි තියෙන්නේ. මේක මේ 2023 දී පාවිච්චි කරපු පොත. ඒකෙම ඉඩ තිබුණු හින්දා 2024ත් මම ඒ පොතම කන්ටිනියු කරා. 2025 මම ඊට කලින් අවුරුද්දේ මට හම්බෙච්ච ඩයරි එකක් තමයි ලස්සනට මගේ ඉයර් ප්ලෑනර් එක විදිහට ලෑස්ති කරලා ගත්තේ. එතකොට මම මේ අවුරුද්දේ බජට් ප්ලෑනින් එක කරේ වෙනම accounts book එකක. මම ළඟ තිබ්බ පොතක් අරගෙන ඒකට පාවිච්චි කරා. ඉතින් දැන් මේ ඉස්සරහට එන 2026 අවුරුද්දට ඉයර් ප්ලෑනර් එක විදිහට මම ලෑස්ති කරලා ගන්න හදන්නේ මේ ඩයරි එක. මේක මට මේ අවුරුද්දේදී හම්බ වුණු ඩයරි එකක්. 2025ට හදපු ඩයරි එකක්. ඒ වුණාට ඒක මට හම්බුනේ මං හිතන්නේ ජූලි අගෝස්තු වගේ මාසෙක. එතකොට අපි 2025 වෙනුවෙන් ඩයරි ප්ලෑන් කරලා ඉවරයිනේ. ඉතින් මං හිතුවා මේකේ තියෙන්නේ මෙහෙ කොළ ඇඩ්ජස්ට් කරන්න පුළුවන් විදිහටත් හින්දා මට උවමනා කොළ ටික මේකේ තියාගෙන ආයේ තව උවමනා වෙන කොළ මොනවා හරි තියෙනවා නම් ඒවා print out අරගෙන මේකට add කරලා මේ ලස්සන ඩයරි එක මගේ 2026 අවුරුද්දේ බුලට් ජර්නල් එක ඉයර් ප්ලෑනර් එක විදිහට හදාගන්න ඕනි කියලා. එතකොට බජට් ප්ලෑනර් එකත් මේකෙම කරනවා කියලා හිතුවා. මොකද මේ බුක් එකේ කැල් එකකුත් ඇවිල්ලා තියෙන හින්දා එහෙම කරනවා කියලා හිතුවා. මේ විදිහේ බුක් එකකට කැමති එහෙම බුක් එකක් හොයාගන්න නැති කෙනෙක්ට පුළුවන් මේ විදිහේ ෆයිල් කවර් එකක් අරගෙන අපි print outs ගන්න කොළ ටික පංචර් කරලා ලස්සනට මේකේ arrange කරලා cover එකත් ලස්සනට හදාගෙන planner එක විදිහට use කරන්න. එහෙම නැත්නම් දැන් කඩේ ලස්සනට හදපු planners තියෙනවා. එහෙම ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් notebook එකක්, තනි roll පොතක් මේ ඕනම දෙයක් අරගෙන අපි ලස්සනට arrange කරගන්න එක තමයි කරන්න ඕනේ. මේ තියෙන්නේ මම මගේ ඉයර් ප්ලෑනර් එක වෙනුවෙන් සූදානම් කරගත් print out ටික. බලමු මේ print out ටිකෙන් මං මගේ ඩයරි එක මගේ 2026 ඉයර් ප්ලෑනර් එක විදිහට වෙනස් කරන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලම ලස්සන image එකක් මෙතනට අලවනවා. 2026 ප්ලෑනර් කියලා තියෙන ඔයාලට කැමති විදිහක ඕනම ලස්සන ඩිසයින් එකක් ඔයාලට Pinterest එකෙන් හොයාගන්න පුළුවන් ඔයාලගේ ජර්නල්ස් වලට. එහෙම නැත්නම් ඔයාලට ලස්සන ඩිසයින් එකක් අඳින්න පුළුවන් කොහෙන් හරි අයිඩියා එකක් අරගෙන හරි ඇඳලා පාට කරලා ලස්සනට හදාගන්න පුළුවන්. ඒවටත් අයිඩියාස් Pinterest එකේ තියෙනවා. ඉතින් මෙතන තිබ්බ ඩීටේල් එක වැහිලා යන්න මම ලස්සන සුදු කොලයක් ඇලවලා ගත්තා. මම දැන් මෙතන ලෑස්ති වෙන්නේ මගේ විෂන් බෝඩ් එක හදාගන්න. ඒක මම තාම මෙතන හදලා නැහැ. දෙසැම්බර් මාසේ අග වගේ වෙද්දි තමයි මම ඒක කම්ප්ලීට් කරගන්න ඉන්නේ. විෂන් බෝඩ් එක ගැන තව ඩීටේල් වීඩියෝ එකක් ගේන්නත් මම බලාපොරොත්තු වෙනවා 2026ට කලින්. ඩයරි එකේම තියෙන මේ පේජ් එක මම මගේ පර්සනල් ඉන්ෆර්මේෂන් ටික ලියන්න යූස් කරනවා. ඒ වගේම මේ තියෙන කැලෙන්ඩර් දෙකත් ඒ විදිහටම තියාගන්නවා. 2026 කැලෙන්ඩර් එකේදී මම ඒකේ මර්කන්ටයිල් නිවාඩු ටික මාක් කරගන්නවා. මොකද මම වර්ක් කරන්නේ ප්‍රයිවට් සෙක්ටර් එකේ. එතකොට මට තියෙන්නේ මර්කන්ටයිල් නිවාඩු ටික විතරක් නිසා. එතකොට personal reminders වල birthdays anniversaries ටික ලියාගෙන තියෙනවා. ආයි අවුරුද්ද ඇතුළත ඇඩ් කරගන්නත් ඉඩ තියාගෙනම.
ලබන අවුරුද්දට මම විශේෂයෙන් මගේ ඊයර් ප්ලෑනර් එකටම ඉස්සරහන් පිටු දෙකක් වෙන් කරා travel bucket list එකටයි shopping cart කියලා page එකකුයි. ඒක මම වෙන් කරේ අපි ඉන්නකොට දැන අඳුන ගන්න යන්න පුළුවන් ලස්සන තැන්, දකින ලස්සන බඩු, අපිට හැම වෙලේම මේ වෙලාවෙම ගන්න යන්න අපි ළඟ සල්ලි නැහැ. ඉතින් ඒ දේවල් නෝට් ඩවුන් කරගෙන තියාගෙන අපිට බජට් එක තියෙන වෙලාවට, ටයිම් එක තියෙන වෙලාවට ප්ලෑන් කරගෙන යන්න මෙහෙම හදාලා තියාගන්න ඕනේ කියලා හිතුණා. ඊළඟට මම මේ පීරියඩ් ට්‍රැකර් ෆෝමැට් වලින් එකක් තමයි මගේ ඊයර් ප්ලෑනර් එකට ඇඩ් කරගන්නේ. මෙතන ඉනම් මම මේ ජර්නල් එක එහෙමත් නැත්නම් ප්ලෑනර් එක අපේ අවුරුද්දේ මාස 12ට බෙදලා එකම ෆෝමැට් එකක් විදිහට හදාගෙන යනවා. ඔයාලට මේ මාස පටන් ගන්න පේජසුත් ඔයාලා කැමති විදිහකට ලස්සනට print out එකක් අලවලා හරි ඔයාලා කැමති ආර්ට් එකක් ඇඳලා කලර් කරගෙන හරි ලස්සනට ඔයාලගේ ජර්නල් එක හදාගෙන යන්න පුළුවන්. ඒකෙදි මම monthly මුලින්ම ඇඩ් කරනවා monthly planner එකක්. ඊළඟට budget summary එකක් ගන්න budget planner sheet එකක් ඇඩ් වෙලා තියෙනවා. ඊළඟට daily expenses ලියන්න expenses sheet එකක් තියෙනවා. expenses sheet එකෙන් පස්සේ weekly planners සහ meal planners තමයි ඇඩ් වෙලා තියෙන්නේ. මාසෙකට සාමාන්‍යයෙන් සති 5ක් වගේ එන හින්දා weekly planner meal planner sheet set 5ක් මම එක month එකකට ඇඩ් කරලා තියෙනවා. ඒ මාසේ ටාස්ක් ටික සහ මීල්ස් ටික ප්ලෑන් කරගන්න. මීල් ප්ලෑනර් ෂීට් එකේම සයිඩ් එකක ඒ මීල්ස් ටික හදාගන්න ඕන ග්‍රොසරි අයිටම් ටික නෝට් ඩවුන් කරගන්න පොඩි ඉඩක් වෙන් වෙලා තියෙනවා. එතකොට අපිට පුළුවන් සතියට අවශ්‍ය එළවලු මාළු වගේ ද්‍රව්‍ය ටික ඒ shopping list එක බලලා shopping කරගන්න. ඊට පස්සේ මම ඇඩ් කරලා තියෙන habit tracker එක. ඒකේ right side එකේ තියෙනවා habit key එකක්. ඒ habit key එකේ තියෙන item track කරන tracker එකක් left side එකේ තියෙනවා. Pinterest එකේ එක එක designs තියෙනවා. Tamanට කැමති compatible design එකක් ඔයාලට use කරන්න පුළුවන්. ඊළඟට මම මගේ journal එකට water tracker එකක්, YouTube tracker එකක්, study tracker එකක් වගේ දේවල් එකතු කරගෙන තියෙනවා. ඊළඟට ඒ month එකේ තියෙන special memory මොනවා හරි තියෙනවා නම් ඒවා අලව ගන්න pages දෙකක් සහ අන්තිමට අමතර notes දෙයක් ලියා ගන්න page එකක් මම add කරලා තියෙනවා. ඒ විදිහට තමයි මම මේ හැම month එකම හදලා තියෙන්නේ. ඉතින් මම ඔයාලගෙනුත් ආදරෙන් ඉල්ලනවා මේ විදිහේ planner එකක් හදාගන්න. ඔයාලට වෙනස තේරෙවි අවුරුද්දක් කරලා බලද්දි. මුලින්ම හුරු වෙද්දී ඒක සමහර වෙලාවට අමතක වෙයි. එහෙම දේවල් වෙයි. මගෙත් 2023 මම පටන් ගන්නකොට මුලින් එහෙම වුණා. නමුත් ඒකේ පොසිටිව් තැන් අපි දකිනකොට අපිට ඒක කරන්න උවමනාව ඇති වෙනවා. ඇත්තෙන්ම අනවශ්‍ය වියදම් වගේ දේවල් අඩු කරගන්න මේ බජට් ප්ලෑනින් එක ගොඩක් හොඳයි. අනිත් දේවල් උනත් ස්ටඩි ප්ලෑනර් එකක් උනත් තියෙන එක හොඳයි. ස්ටඩි ප්ලෑනර් එකක් නම් සාමාන්‍යයෙන් කෙනාගෙන් කෙනාට ඒක වෙනස් වෙනවා. තමන් හැම වෙලේම අයිඩියාස් ගන්න පුළුවන් තැන් වලින් අයිඩියාස් අරගෙන අන්තිමට තමන්ට කම්ෆර්ටබල් පැටර්න් එකකට යන්න. ඊළඟට මීල් ප්ලෑනර් එකක් ගත්තත් ඔෆිස් යන කෙනෙක්ට වගේ නම් ගොඩක් ලේසියේ මීල් ප්ලෑනර් එකක් තමන්ට තියෙන එක. ග්‍රොසරි shopping යද්දී උනත් ඒක ගොඩාක් ලේසි වෙනවා. ඉතින් මම ඔයාලගෙන ආදරෙන් ඉල්ලනවා තමන්ට කම්ෆර්ටබල් විදිහට තමන් ආස කරන දේවල් දාලා ලස්සන ජර්නල් එකක්, ලස්සන ඉයර් ප්ලෑනර් එකක් මේ දෙසැම්බර් මාසෙදී හදාගෙන ඊළඟට එන 2026ට ලෑස්ති වෙන්න කියලා
ඉතින් එහෙනම් මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති වුණා නම් ලයික් කරලා, ෂෙයා කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා මට සපෝට් එකක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා.